සුනිත්ව හම්බෙන්න යන්න හිතාගෙන ඇවිත් බස් හෝල් ටිකේ පැය භාගයක් විතර හිටගෙන හිටියත් බස් එකක් නම් පේන මානෙකවත් තිබුණේ නැහැ. වෙලාවට එයා ගාව නොහිටියොත් එයාට හරියට කේන්ති යනවා. ඒකයි විනාඩි 20ක දුරක් වුණත් මම පැයකට විතර කලින් ගෙදරින් එළියට ආවේ. අද නම් වෙලාවට යන්න බැරි වෙයි කියලා හිත හිත ඉන්නකොටම තමයි අමිලගේ වීල් එක පාරට දානවා මන් දැක්කේ. අමිල විතරද දන්නේ වීල් එකේ ඉන්නේ කියලා හිතනකොටත් අමුතුම ආසාවකින් මගේ හිත හිරිවැටිලා ගියා. ඇත්තටම හිතුවා වගේම අමිල විතරක් හිටපු වීල් එක මගේ ළඟ නතර කරා. ටවුන් එකට යනවා නම් නගින්න කියලා එයා කියනකොටත් මං නැගලත් ඉවරයි. අද නිවාඩු දවසේ අරුව හම්බෙන්න යනවා වගේ නේද කියලා එයා මන් දිහා බැලුවේ හිනාවක් නැතුවම. ඒකට උත්තරයක් නොදීම මං අහක බලාගත්තෙත් එයාගේ වීල් එකේ වේගය වැඩි වුණෙත් එකටම වගේ. වෙනද වගේම වීල් එක වැව දිහාවට හරවද්දී මං කිව්වා අනේ අද නම් හොඳටම පරක් වෙලා තියෙන්නේ මට ඉක්මනට යන්න ඕනි කියලා. හරි විනාඩි 10යි මං ඔයා ඌ ගාවටම ගිහින් දාන්නම් කියලා එයා වීල් එකේ ටෙන්ට් එක ඇදලා වහලා දැම්මා. මං ගෝතමි. අහිංසක අම්මා තාත්තා දෙන්නෙකුට ඉපදුන විශේෂකාර දුවෙක්. මට එකම එක නංගියෙක් විතරයි ඉන්නේ. අම්මයි තාත්තයි අමාරුවෙන් හරි හම්බ කරපු දෙයින් අඩුපාඩුවක් නැතුව අපිට කන්න අඳින්න දුන්නා. ඉගෙනුවා. ඒත් මට නම් පොඩි කාලේ ඉඳලම ඉගෙන ගන්න කිසිම ආසාවක් තිබුණේ නැහැ. අමාරුවෙන් අම්මලාගේ කීමට විතරක් සාමාන්‍ය පෙළ දක්වා ඉස්කෝලේ ගියා. හැබැයි ඉතින් පාස් කරපු විභාගයක් නම් නැහැ. කොහොම හරි එතනින් පස්සේ මං දිව්වේ රස්සාවල් පස්සේ. ඉස්තීරෙටම නැතත් අවුරුදු කාලෙට වගේ ওই රෙදි කඩවල නම් රස්සාවල් ඕන තරම් තිබුණා. කොහොම වුණත් මං ඒව කරේ හරිම ආසාවෙන්. අන්තිමට හැබැයි කොහොම හරි එක කඩේක මට දිගටම වැඩ හම්බුණා. ඒ මං දුවලා පැනලා අවුරුදු සීසන් එකේ වැඩ කරපු නිසා. ඊට පස්සේ ඉඳන් මට මං කැමති ජීවිතය ලැබුණා. උදේට රස්සාවට මං යන්නේ පුදුමම ආසාවකින්. හැබැයි ඒකට තවත් එක විශේෂ හේතුවක් තිබුණා. ඒ කඩේ අයිති අයියා. එයා මං ගැන හරිම උනන්දුයි කියලා මට තේරුණේ ඒ දවස්වලමයි. උදේ ටී ටයිම් එකට අනුරුද්ධ අයියා අනිත් කෙල්ලන්ට හොරෙන් මට කන්න මොනවා හරි ගෙනත් දෙනවා. ඒක දැනගෙන හිටියේ මගේ හොඳම යාළුවා විතරයි. ඒකිත් ඒක රහසක් විදියටම තියාගත්තා. ඉතින් කාලේ ඔහොම ගෙවෙනකොට එයා තව තවත් මට ලං වුණා. දවසක් එයා මගෙන් ඇහුවා මාත් එක්ක ගමනක් යන්න කැමතිද කියලා. එයා බැඳලා ලොකු දරුවොත් ඉන්නවා කියලා දැනම මං එයත් එක්ක ඒ ගමන යන්න කැමතියි කිව්වා. එදාට දවස් 2-3කට පස්සේ එයා මාව අපේ බස් හෝල්ට් එකේදීම එයාගේ කාර් එකට නගගෙන ඉගිලිලා ගියේ එයාට හොඳටම හුරු පුරුදු තානායමකට. ඒකේ හිටපු සේවකයෝ එයාට කතා කරපු විදියෙන්ම මට තේරුණා එයාට ඒක කොච්චරනම් හුරුද කියලා. කොහොම වුණත් එදා ඒ තානායමේ පුංචි කාමරේ ඇතුළේදී අනුරුද්ධ අයියා මගේ පිරිසිදුකම අරගත්තා. ඒකට එයා විතරක් වැරදි කියලා මං කවදාවත්ම කියන්නේ. එයා බැඳලා ලොකු දරුවෝ ඉන්න තාත්තා කෙනෙක් කියලා දැනගෙනත් එයා එක්ක එහෙම රූම් එකකට ගිහින් එයාගේ ආශාවන්ට ඉඩ දුන්නා වගේම මාත් මගේ ආශාවන් ඉෂ්ට කරගෙන මං කළේ හොඳ වැඩක් නෙවෙයි. ඒත් ඒ වයසේ හිටපු මාව එදා පාලනය කරගන්න මට අමාරු වුණා. යාළුවෝ විඳපු ඒ රසවල මිහිර හද්දී ඒ රසය විඳින්න මගේ හිතේ තිබුණේ පුදුමම ආසාවක්. ඉතින් එදා ඉඳන් නිතරම වගේ අනුරුද්ධ අයියා එක්ක මං ඒ රසයේ මිහිර උපරිමයෙන්ම විඳගත්තා. ඉතින් ඊට පස්සේ ඉඳන් මට එයාව දැනුනේ මටම අයිති කෙනෙක් වගේ. එයා ෂොප් එකේ අනිත් කෙල්ලොත් එක්ක ඕනවට වඩා කතා කරනවා දැක්කොත් මං එයත් එක්ක තරහ වෙලා හිටියා. එයත් එහෙමයි. ෂොප් එකට එන කොල්ලන්ට ඇඳුම් විකුණන්න මට තහනම් වුණා. හැම වෙලේම එයාට පේන මානෙක මං ඉන්න ඕනේ. බැරි වෙලාවත් කඩේට ආපු කොල්ලෙක් එක්ක මං කතා කරොත් එදාට මගෙන් විතරක් නෙවෙයි අනිත් තුන් පිටිනුත් ඒ තරහ යවනවා. කොහොම හරි අපි දෙන්නගේ මේ අනවශ්‍ය කලබලය නිසාම අක්කට අපි ගැන ඉවැටිලා තිබුණා. සමහර විට කවුරු හරි කියන්නේ නැති. මොකද ඒ වෙනකොට අනිත් කෙල්ලොත් හැමෝම වගේ මේ ගැන දැනගෙන හිටියේ. අක්කා දවසක් ෂොප් එකට ඇවිත් මට කතා කරලා මගේ අතට කවරයක් දුන්නා. මේ මොකද්ද කියලා මං එයාගෙන් ඇහුවාම එයා කිව්වා ඔයා වැඩ කරපු දවස් වලටත් වැඩි ගාණක් ඔන්න තියෙනවා. ඔයා ඕකත් අරගෙන මේ දැම්ම යන්න ආයෙ ඔයාට මේ රස්සාවක් නැහැ කියලා. එයා හරිම සැර කෙනෙක්. ඉතින් හරස් ප්‍රශ්න මට අහන්න උනේ නැහැ. වරද මං හොඳටම දන්න නිසා මං පාඩුවේ එළියට බැස්සා. එදායින් පස්සේ අනුරුද්ධ අයියා කවදාවත් මට කතා කරේ නැහැ. මං එයාට කතා කරෙත් නැහැ. ඊට පස්සේ රස්සාවක් හොය ඉද්දි තමයි අමිල මාත් එක්ක අසාමාන්‍ය විදියට හිතවත් උනේ. අපි එකම ගමේ පොඩි කාලෙකට සෙල්ලම් කරලාත් තියෙනවා. හැබැයි දැන් එයාත් කසාද බැඳලා ළමයිත් ඉන්නවා. ඒත් එයා මට දැන් කියනවා එයා මට ආදරේ වුණේ පොඩි කාලේ ඉඳලම කියලා. ඒක නම් මට විශ්වාස කරන්න බෑ. ඒ කොහොම වුණත් එයා තමයි මට වෙන තැනක රස්සාවක් හොයලා දුන්නේ. ඒ නිසාම තමයි අපි ගොඩාක්ම කිට්ටු වෙන්නේ. එයා නිතරම මට ආදරේ කියන්න ගත්තා.
එයාගේ නෝනාගේ වැරදි කිව්වා. එයාට කරන අඩුපාඩු වෙනස්කම් ගැන කිව්වා. එයාගේ දුක අහලා අන්තිමට මං එයාගේ දුක නිව්වා. ඔය අතරෙමයි මට සුනෙත් හම්බුනේ. එයා නම් මගෙන් මුලින් බලාපොරොත්තු වුණේ ආදරේ විතරයි. ඒත් අපේ සම්බන්ධයට කල්පිරෙද්දී මං එයාට ඇත්තම කිව්වා. හැබැයි ඉතින් ඊට පස්සේ එයාට ඕන උනේ මගෙන් සතුටු වෙන්න විතරයි. එයා කියන දවසට වෙලාවට ඒ තැනට මං අනිවාර්යෙන් එන්න ඕනේ. කාලයක් එහෙමමත් ගෙවුණා. ඊට පස්සේ මට තේරුණා මොකද්ද මම මේ ගෙවන ජීවිතය කියලා. මට හැම දෙයක් ගැනම දැනුනේ මහා පිළිකුලක්. අනුරුද්ධ අයියා මගෙන් කාලයක් තිස්සේ ඇතිතරම් සතුටු වුණා. ඊට පස්සේ අමිලයි සුනිතුයි දෙන්නම එකට. මට ඕන උනේ මේ කර්ම ජීවිතෙන් මිදෙන්න. ඒකට මට හොඳම තැනක් හම්බුණා. පස්සේ මගේ හැම විස්තරයක්ම ලියලා දිග ලියුමක් ලියලා තියලා මං ගෙදරින් පිට වෙලා ආවා. ඇවිත් මේ වැඩිහිටි නිවාසේ අහිංසක අසරණ අම්මා තාත්තා වෙනුවෙන් මගේ ජීවිතේ කැප කරන්න හිතුවා. දැන් මං මෙහෙට ඇවිත් අවුරුදු 8ක්. අදටත් මං මේ අසරණ අම්මා තාත්තා හැමෝටම දුවෙක් වෙලා එයාලගේ වැඩ කරගෙන එයාලගේ ළඟින්ම ඉන්නවා. මගේ අම්මා තාත්තා වෙනුවෙන් මට කිසිම දෙයක් කරන්න බැරි වුණා. ඒත් ඒ පව ගෙවෙන්න කියලා හිතාගෙන තමයි මම මේ ඉන්න හැම අම්මා කෙනෙකුටම හැම තාත්තා කෙනෙක්ම මගේ අම්මා තාත්තා කියලා හිතලා එයාලව සලකගෙන බලාගෙන ජීවත් වෙන්නේ. ඇත්තටම ඒකෙන් මට ලැබෙන්නේ පුදුම සැනසීමක්. දැන් මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු කිසිම දෙයක් මට නැහැ. මුළු ජීවිත කාලෙම මේ විදියට ගෙවන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව විතරමයි අද මට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ.